ආයුබෝවන් අපි මේ ඉන්නේ ලෝකෙටම විශාල බලපෑමක් ගෙන දෙන ප්‍රබල යුද්ධයක් ඇති වෙලා තියෙන සමයකයි. ඊශ්‍රායලය, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය කියන ප්‍රබල රටවල් ප්‍රධාන කොටගෙන ඇති වෙලා තියෙන මේ යුද්ධය නිසා ලෝකේ පුරා තෙල් සැපයුම්ට විශාල පහරක් වැදිලා තියෙනවා. මේ නිසා ලෝක තෙල් මිල කාගෙකාගෙත් ඇඟට දැනෙන තරම් ඉහළ ගිහින් තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ලෝක තෙල් සැපයුමෙන් 120ක් විතර ලෝකයට නිකුත් කරන මාර්ගයේ ප්‍රබලතම මර්මස්ථානයක් වෙන හෝමෝස් සමුද්‍ර සංධිය අවහිර වීමයි. ඉරානයේ මූලික වශයෙන් පාලනය කෙරෙන මේ ඔස්සේ කටාර්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වගේ ලෝක තෙල් බලවතුන් කීප දෙනෙකුගේම තෙල් නැව් සියල්ලම පාහේ ගමන් කරනවා. මෙම සමුද්‍ර සංධිය අවහිර කරන්නට ඉරානය තීරණය කිරීමත් එක්ක ඒ සියලුම නැව්වල ගමන ඇනහිටිලා තියෙනවා. මීට හේතුව භූ පිහිටීම අනුව හෝමුස් සමුද්‍ර සංධිය හරහා නොයා ගමන් කරන එකදු විකල්ප නැව් මාර්ගයක්වත් ඔවුන් වෙනුවෙන් පිහිටා නොතිබීමයි. කිලෝමීටර 200කට අඩු දෙකකින් යුක්ත, ඒ වගේම කිලෝමීටර 40කට අඩු පළලකින් යුක්ත මේ කුඩා සමුද්‍ර සංධියෙන් ලෝකයටම බලපෑමක් වෙන්නේ ඒ විදිහටයි. මැද පෙරදිග යුද්ධය ඇවිලී යාමත් එක්ක හෝමෝස් සමුද්‍ර සංධිය වැහිලා ගිය ප්‍රවෘත්තිය පළ වුණාම බොහොමයක් දෙනා කලබල වුණේ ඉන් ලෝක තෙල් සැපයුම විශාල වශයෙන් අඩු වෙලා තෙල් මිල අහස උසට යන බව දන්න නිසායි. තෙල් මිල අහස උසට යනවා කියන්නේ ඉන්පස්සේ සෙසු භාණ්ඩ හා සේවාවල මිලත් වැඩි වෙනවා. ඒත් බොහෝ දෙනා නොදන්න කාරණාව වෙන්නේ මැද පෙරදිග තියෙන තවත් දරුණුතම ආර්ථික මර්මස්ථානයක් ඒ අසලම පිහිටලා තියෙනවා කියන එක. ඒක තියෙන්නේ මේ හෝමෝස් සමුද්‍ර සංධියේ ඉඳලා වැඩි දුරකිනුත් නෙවෙයි. ඒකත් සමුද්‍ර සංධියක්. හදිසියේවත් යුද්ධයේ බලපෑම නිසා හෝ වෙන යම් කාරණයක් නිසා එතනත් අවහිර වෙලා ගියොත් බටහිර සිට පෙරදිග ලෝකයට, පෙරදිග සිට බටහිර ලෝකයටත් නැව් මගින් ගමන් කරන්න තියෙන මඟ ඇහිරිලා යනවා. එහෙම වුණොත් ලෝකේ ඔබ මොබ යන්න බැරි වෙන්නේ තෙල් නැව් වලට විතරක් නෙවෙයි. ලෝ පුරා පෙරදිග සිට අපරදිගට යන නෞකා සියල්ලටම පාහේ එහා මෙහා ගමන් කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔවුන්ට තියෙන එකම විකල්ප මාර්ගය මීට සියවස් 2-3කට පෙර වගේ අප්‍රිකා මහද්වීපය වටා ගමන් කිරීමයි. මේ මාර්ගය භාවිතා කළොත් ගමන් කළ යුතු දුර සැලකිය යුතු තරම් වැඩි වෙන අතර ලෝපුරා සියලු රටවල භාණ්ඩ හා සේවා සියල්ලේම මිල දරා ගන්න බැරි තරමට ඉහළ යන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ මර්මස්ථානය? දැන් මේක තර්ජනයට ලක් වෙලාද? එහෙම වුණොත් රටක් හැටියට අපිට මොනව වෙයිද? අපි අද ඒ ගැන කතා කරමු. අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලකයෙක් මේ මර්මස්ථානය ගැන කියලා පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මේ තැන ගැන හරි හැටි දන්නේ නැති නිසා බොහෝ දෙනෙක් ඔහු උපහාසයට ලක් කරලා තිබුණා. කොහොම හරි ඇත්තම තත්ත්වය සලකා බැලුවොත් මැද පෙරදිග වර්තමාන යුද්ධයේ අපි මේ කියන තැනට තර්ජනයක් ඇති වෙන සේයාවක් ඉස්මතු වෙලා නැහැ කියන්න බෑ. යේමනයේ හූති කැරලිකරුවන් යුද්ධයට එකතු වෙන අභිප්‍රාය පෙන්වලා තියෙන නිසා ඒ අවදානම සැලකිය යුතු මට්ටමේ එකක් බවට පත් වෙලා තියෙනවා. හරි. තවත් වැඩියෙන් අටුවා ටීකා ටිප්පණි කියන්න උවමනාවක් නැහැ. මේ සමුද්‍ර සංධිය තමයි බබ්බෙල් මන්දෙබ් කියන්නේ. පිහිටලා තියෙන්නේ අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවරට වෙන්නයි. ඉන් දෙපැත්තේ යේමනය, එරිත්‍රියාව සහ ජිබුටි කියන රටවල් පිහිටලා තියෙනවා. ඉතින් හූති කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් එක්ක මේ ස්ථානයේ තර්ජනයට ලක් වෙන්නේ කොහොමද කියලා ඔබට දැන් තේරෙනවා ඇති. මේ සමුද්‍ර සංධියේ පාලනය යේමනය, ජිබුටි සහ එරිත්‍රියාව කියන රටවල් තුනටම අයිති. යේමනයේ හූති කැරලිකරුවන් ඉඳලත් මෙතුවක් කාලයක් මෙම ස්ථානයේ අවහිර වුණේ නැත්තේ ඇයි කියලා ඔබ දැන් හිතනවා ඇති. ඒකට හේතුව ඇමරිකාව විසින් හොඳ සැලසුමක් ඇතුව ජිබුටි රටේ ඔවුන්ගේ හමුදා මූලස්ථානයක් ස්ථානගත කර තිබීමයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඒක එහෙම කරලා තියෙන්නේ එම ස්ථානයේ ලෝකයේම ආර්ථිකය රඳා පවතින අති ප්‍රබල මර්මස්ථානයක් වීම නිසායි. කොහොම නමුත් ඉරානය සහ ඔවුන්ගේ සහාය සහිත සන්නද්ධ කණ්ඩායම් අපේ වචනයෙන් කිව්වොත් වත්ත වටේම තියෙන ඇමරිකානු මධ්‍යස්ථානවලට පහර එල්ල කරන නිසා ජිබුටි වල තියෙන ඇමරිකානු මූලස්ථානයටත් පහර එල්ල කරන්න පුළුවන්. ඇමරිකාව විතරක් නෙවෙයි, චීනය, ජපානය, ප්‍රංශය වැනි රටවල් වල හමුදා මූලස්ථානත් ජිබුටියේ පිහිටලා තියෙන්නේ මෙන්න මේ කාරණාව නිසාමයි. මේ ප්‍රබල ආරක්ෂාව නිසා මෙතුවක් කාලයකට හූති කැරලිකරුවන් මේ සමුද්‍ර සංධිය වහලා විශාල ගැටලුවක් ඇති කරන්න බය වුණා. කොහොම නමුත් දැන් තත්ත්ව වෙනස් නිසා ඒ වාතාවරණයේ වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් මේ බබ්බෙල් මන්දෙබ් මේ තරම්ම වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි දැන් සලකලා බලමු. බබ්බෙල් මන්දෙබ් සමුද්‍ර සංධිය පිහිටලා තියෙන්නේ අරාබි අර්ධද්වීපයේ දකුණු කොනේ කියලා වීඩියෝ පටන් ගද්දිම අපි කිව්වා. එමගින් ඉන්දියන් සාගරයේ ආසන්නයේ තියෙන ඒඩන් බොක්කට රතු මුහුද හමු වීම සිදු වෙනවා. මේ රතු මුහුදේ උතුරු කොනෙන් සූවස් ඇල හමු වෙනවා. මේ සූවස් ඇල මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන්නේ පෙරදිග අපරදිග නැව් ගමනාගමනය වඩාත් පහසු කරන්නයි. හදිසියේවත් බබ්බෙල් මන්දෙබ් සමුද්‍ර සංධිය අවහිර වුණොත්, එහෙමත් නැතිනම් අවහිර කළොත් සූවස් ඇලෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා. එහෙම වුණාම වෙන්නේ කලින් කිව්වා වගේ පෙරදිග ඉඳන් අපරදිගට යන නැව් වලට වගේම අපරදිග ඉඳලා පෙරදිගට එන නැව් වලටත් අප්‍රිකාව වටා ගමන් කරන්නට සිදුවීමයි. මේ නිසා සම්පූර්ණ නැව් ගමනට යන කාලය දින 10කින් 15කින් වැඩි වෙලා තියෙනවා. ඉන්ධන වලට යන වියදම 130 ඉඳන් 100ක් දක්වා අගයකින් වැඩි වෙන්න පුළුවන්.
මෙහි ප්‍රතිඵලයක් හැටියට බාණ්ඩ හා සේවා මිල කීප ගුණයක් වුණත් වැඩි වෙන්න පුළුවන්. මේක ගෝලීය කම්පන තත්ත්වයක්. මීට ටික කාලයකට කලින් රතු මුහුදේ අනෙක් මුවදොර වන සූවස් සැලේ නෞකාවක් හිර වෙලා විශාල ගැටලුවක් වුණා ඔබට මතක ඇති. ඒ නිසාත් පෙරදිග අපරදිග නැව් ගමනාගමනයේ කෙටි කාලයක් ඇන හිටිලා තිබුණා. මේ නිසා විශාල ලෝක ආර්ථික අර්බුදයක් ඇති වෙන්න ගියත් ඉක්මනින් නැව ඉවත් කර සූවස් සැල විවෘත කරගන්න ලෝක බලධාරීන් සමත් වුන් නිසා තත්ත්වය මගහැරිලා ගියා. මේ බබ්බෙල් මන්දෙබ් සමුද්‍ර සංධිය මීට පෙරත් යුදමය අවස්ථාවලදී ආයුධයක් හැටියට භාවිතා වෙලා තියෙනවා. 1973 යොම් කිපූර් යුද්ධයේ වෙලාවේදී සෞදි අරාබිය, ඊජිප්තුව සහ දකුණු යේමනය විසින් ඊශ්‍රායල නැව් සඳහා බබ්බෙල් මන්දෙබ් බසා දැමුවා. මේ නිසා ඊශ්‍රායලයට අති විශාල ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එවකට ඊශ්‍රායලයේ මිතුරෙක් වුණ ඉරානය විසින් ඔවුන්ට වැඩිම තෙල් සැපයීම සිදු කළ අතර ඒවා ඊශ්‍රායලයට ළඟා වීමට නම් බබ්බෙල් මන්දෙබ් පසු කළ යුතුම වුණා. ඒ නිසා ඊශ්‍රායලයට අති විශාල ප්‍රශ්නයක් වුණා. ඒත් එවර ඔවුන් සෙසු ලෝකයේ නැව්වලට එම සමුද්‍ර සංධිය වසා දැමුවේ නැහැ. ඒ නිසා ඉන් ලෝකයේ සෙසු රටවල් වලට විශාල ගැටලුවක් වුණේ නැහැ. ඒත් ඒ වගේ ගැටලුවක් වේවි කියලා ඒ කාලේ ලෝකෙම කැළඹුණා. දැන් වෙද්දි ලෝකයේ අතීතයටත් වඩා එකිනෙකා මත යැපෙන්නට පටන් අරන් තියෙනවා. හදිසියෙවත් වර්තමානයේ බබ්බෙල් මන්දෙබ් සම්පූර්ණයෙන් වැහිලා ගියොත් ඉන් ලෝකයට වෙන බලපෑම මීට අවුරුදු 50කට කලින්ට වඩා බොහෝ සෙයින් වැඩි වේවි. අවසාන වශයෙන් බබ්බෙල් මන්දෙබ් සමුද්‍ර සංධිය වැහිලා ගියොත් ඇති වෙන බලපෑම හෝමුස් සමුද්‍ර සංධිය වැහුණාම වෙන බලපෑම තරම් ප්‍රබල නැහැ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක එහෙමම නෙවෙයි. හෝමුස් සමුද්‍ර සංධිය වැහිලා ගියාම ලෝකයේම බොරතෙල් සහ ස්වභාවික වායු සඳහා කම්පනයක් ඇති වෙනවා. වර්තමානයේ වෙද්දී ඒක වෙලා තියෙනවා. බබ්බෙල් මන්දෙබ් වැහුවොත් ඒක එහෙමම වෙන්නේ නැහැ. විශේෂයෙන් හෝමුස් විවෘතව තියෙද්දී බබ්බෙල් මන්දෙබ් වැහිලා ගියොත් ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල බොරතෙල් සැපයීමට නම් බලපෑමක් වෙන්නෙම නැති තරම්. ඒත් බටහිර රටවලට නම් ඒක හෝමුස් වැහුණා හා සමානවම දැනෙනවා. ඒක එහෙම වුණත් බබ්බෙල් මන්දෙබ් වැහුණාම ලෝකයේ පෙරදිග සහ අපරදිග අර්ධගෝලවලට අහිමි වෙන්නේ තෙල් විතරක්ම නෙවෙයි. බටහිරට පෙරදිගින් එන කුළුබඩු වල ඉඳලා ජපානයේ වාහන වෙන තුරුම නිෂ්පාදනය අහිමි වෙනවා. පෙරදිගට බටහිරින් ලැබෙන දේවල් සියල්ලම පාහේ අහිමි වෙනවා. මේ අනුව ලෝකයේ වර්තමාන ආර්ථික පද්ධතිය විශාල අසමතුලිතතාවයකට ලක් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් හෝමුස් වැහුවාම ඇති වෙන තුවාලය කඩුපාරකින් ඇති වෙන එකක් වගේ. හැබැයි බබ්බෙල් මන්දෙබ් වැහුනොත් ඇති වෙන තුවාලය නරක් වෙලා උඩුදුවන එකක් වගේ. එහි බලපෑම එන්නේ දීර්ඝ කාලීනවයි. මින් වඩාත් භයානක එක මොකක්ද කියලා ඔබම තීරණය කරන්න. මෑත අනාගතයේ මේ දෙකම වෙහිලා යන්නත් පුළුවන්. එහෙම වුණොත් නම් ඉතින් ලෝකයට වෙන බලපෑම මෙතකයි කියලා කියන්න බෑ. මේ නිසා කෙටියෙන්ම කවුරුත් කරන්න ඕන එක ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි ඉක්මනින්ම මේ යුද්ධ ගිනි දැල් නිවෙන්න ඕන කියන ප්‍රාර්ථනාව. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.